තම්බින් මොකද මේ කරන්නේ? අකුරණ පැත්තේ අකුරණ මුස්ලිම් අය අකුරණ මහ පල්ලියේ දීලා තියෙන වෙල්කම් එක. හැබැයි මේක තමයි වෙන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේලා ලංකාවට එනකොට ඔයා හිතනවාද ගොඩක් කට්ටියකට කැමතියි කියලා නෑ. ආයිබෝවන්. මේ දවස්වල පෝස්ට් ටිකක් යනවා දැක්ක ගමන්ම මම ඒකේ කමෙන්ට්ස් ටික පොඩ්ඩක් නිකන් බලලා කියන්න. මෙන්න මේ වගේ දේවල් යනවා. තම්බින් මොකද මේ කරන්නේ? වීඩියෝ එක ගිහලා බලද්දී මෙන්න මේ වගේ වීඩියෝ එකකට තමයි මේ කමෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. අපි ඔක්කොමලට සාමය කියන දේ මාර විදිහට වැදගත් වෙනවා. හැබැයි කීගෙන් කී දෙනෙක්ද මේ සාමය කියන එක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ කියන බැලුවා නම් ඇත්තටම ගොඩක් කට්ටියට සාමය කියන එක ඕනේ විතරයි. හැබැයි they don't want it in their lives. අපි අර උදාහරණයකට කියන්නේ මේ some people they like change කියලානේ. එයාගේ ජීවිතේ වෙනසකට ඒ කට්ටිය හරි ආසයි කියලා. හැබැයි ඒ කට්ටියගෙන් අහුවොත් වෙනස් වෙන්න ඔයා යනවාද කියලා අහුවොත් වෙනස් වෙන්න කැමති නැහැ. We've got lot of communal challenges, right? ජාතිවාදය ගැන වෙනමම සබ්ජෙක්ට් එකක් කතා කරන්න ඕනේ නැහනේ. මෙන්න මේ ඔයා දකින්නේ අකුරණ පැත්තේ පීස් වෝක් එක. මේ පීස් වෝක් එක ආපු ගමන් අකුරණ පැත්තේ අකුරණ මුස්ලිම් අය අකුරණ මහ පල්ලියේ දීලා තියෙන වෙල්කම් එක. මේ වෙල්කම් එකට ඔක්කොමලා කැමති වුණේ නැහැ. මං නිකන් ගානක් හදලා බැලුවා නම් මම හිතන්නේ 100කට 20කට විතර කැමති නැහැ. අපි මේක ගන්න ඕනේ කොහොමද දන්නවද? 100ට 20කට කැමති නැත්නම් 100කට 80ක්වත් මේකට කැමති නේද? මේ 100ට 80ක් මේකට කැමති නම් අපි 100ට 80ක තියෙන කන්ටෙන්ට් එක විතරක් අපි ෂෙයා කරන්න ඕනේ. මේක ෂෙයා කරන්න අර 100ට 20 ඉන්න කට්ටිය 100ට 5 6 7 දක්වා පොඩ්ඩක් අඩු වෙනවා. මොකද ගොඩක් කට්ටිය මේකට කැමති නැහැ. හැබැයි මේක තමයි වෙන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේලා ලංකාවට එනකොට ඔයා හිතනවාද ගොඩක් කට්ටියකට කැමතියි කියලා නෑ. ආලෝක කියන ඒ බල්ලා ලංකාවට එනකොට ගොඩක් කට්ටිය ඔකට ධනාත්මකව කැමතිද නෑ. 100ට 20 පස්සේ 100ට 30 40 ගියා නම් මට නම් හිතා ගන්න තියෙන්නේ තව අවුරුදු 100ක් ගියත් ලංකාව නම් කවදාත්වත්ම දියුණු වෙන්නේ නැහැ. මොකද දේශපාලඥයෝ කැමති නැහැ මෙන්න මේ සමගියට. ඔයගොල්ලන් මතක ඇති දන්ත ධාතුන් වහන්සේ වැඩම කරනකොට අකුරණ පල්ලියෙන් හම්බ වෙච්ච ඒ සප් එක. මෙන්න මේ වගේ හැම පළාතකම ඉන්නවා, හැම දිස්ත්‍රික්කයකම, හැම ටවුමකම ඉන්නවා මේ වගේ මුස්ලිම් පල්ලි වලට ගිහලා ඔයගොල්ලන්ට ඕන වෙලාවට ගන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා. What do you think about this? මොකක්ද හිතන්නේ? Please share this.